අද කතාව වැහියත් භූතයා. හම්මෝ හරිම රස්නේ. මේ දවස්වල පුදුම රස්නයක්නේ තියෙන්නේ. ටික්කි එන්නකො කොමඩු කෑල්ලක් කමු. නියමයි. මේ සුදු අම්මියෝ ඔයාට හිතෙන්නේ නැද්ද මම මේ අඳින චිත්‍රය ඇත්ත වෙනවා කියලා? කෝ බලන්න ඔය ඇඳපු චිත්‍රේ මේක නම් ගොඩක් ලස්සනයි. ඒ වුණාට ඉතින් ඇත්තම වෙයිද කියලා අපිට කියන්න බෑ. නැත්තම් සුදු අම්මියෝ අපි දෙන්න එකතු වෙලා වහින්න කියලා ප්‍රාර්ථනාවක් කරමුද? වෙයි දෙවියන්ට අපි දෙන්න කියන දේ ඇහුණාට පස්සේ දුක හිතලා වහින්නත් පුළුවන්. ඒ කතාවත් ඇත්ත තමයි. එන්නකො එහෙනම් අපි දෙන්න ප්‍රාර්ථනා කරන්න. අනේ වැස්ස වලාහක දෙවියනේ අපිට අනුකම්පා කරලා වැස්ස ලබා දෙන්න. ටික්කි අපි කියපු දේ දෙවියන්ට ඇහිලා වගේ එන්නකො බලන්න. නියමයි අන්න වහින්න යන්න සුදු අම්මියෝ දෙවියන්ට අපි කියන දේ ඇහිලා. නියමයි නෙවෙයි ටික්කි ඉක්මනට එළියට ගිහලා අපේ රෙදි ටික අරගමු. එන්න. හොඳ වෙලාවට අපි දෙන්න දුවලා ගිහලා රෙදි ටික ගත්තේ නැත්තම් ඔක්කොම තෙමෙනවා. ඉන්නකො මන් දොර වහලා එනකම්. අයියෝ ඔයා ඔය චූටි අකුරටත් බයයිද? ඔයා නම් මාර බයගුල්ලේ සුදු අම්මි. අයියෝ මම බේරගන්න සුදු අම්මි මම බේරගන්න. හරි බය වෙන්න එපා. මට බයගුල්ල කියලා කිව්වට ඔයත් බලන් ගියම් පුදුම බයගුල්ලෙන්නේ ටිකි. මම බයගුල්ලෙක් නෙවෙයි මං ඔයා බේරගන්න නේ හැදුවේ. ඔන්න බලන්නකෝ මං ජනේලේ වහලා එන හැටි. ඔයා තමයි බයගුල්ලා. අයියෝ මට බෑ. පුංචි දුවල පුතාලට හොඳම දේ දෙන්න වෙහෙසෙන ආදරණීය අම්මා තාත්තා වෙනුවෙන් රසවත් වගේම ගුණගරුක දේවල් විතරක්ම දරුවන්ට පෙන්වන අපේ ටික්කිගේ කතා පවුලට ඔයාලත් අදම එකතු වෙන්න. මගේ පුංචි යාළුවෝ ආසයිද? හැමදාම මේ වගේ ලස්සන කතා පවුලේ හැමෝමත් එක්ක එකට වාඩි වෙලා බලන්න. එහෙනම් අර පල්ලෙහා තියෙන රතු පාට subscribe බොත්තම චුට්ටක් ඔබන්නකෝ. අද කතාවට ගොඩක් ආදරේ නම් මට like එකකුත් දාලා ඔයාලගේ යාළුවෝ හැමෝටම බලන්න share කරන්න. හොඳද? මම ඔයාලා හැමෝටම ආදරෙයි. ජනේලේ බැලුවට ජනේලෙන් එළිය පේනවනේ. මොකද අපි දෙන්න කරන්නේ? කදලා දැම්මනම් අපි දෙන්නට එළිය පේන්නේ නැහැ. අපි දෙන්න එක කොහොම හරි වහමුද? කොයි වෙලාවෙ තවාකුණක් ගහයිද දන්නේ නැහැ. කමක් නෑ යමු. අපේ ඉල්ලීමට බැරි දෙයියෝ කෝප වෙලාද මන් දන්නේ. මේ අකුණු ගහන සද්දෙට තමයි බය හිතෙන්නේ. ඒකට මොකද කරන්නේ? හරි හොඳ අදහසක් ආවා. ටික්කි මේ බලන්නකෝ. මේකේ සද්ද තව ටිකක් වැඩි කරාම හරි. සුදුම දැන් නම් වෙන සද්ද කියන්නේ. එහෙනම් අපි වැහි නැටුමක් නටමුද? ඔබගේ ආරාධනය මම සතුටින් බාර ගන්නවා මේ නියනේ. දැන් කතා කියන වෙලාව අද කියන්න යන්නේ වැහි රාත්‍රියේ සුදු අම්මියෝ මේ පොර කවුද මන්ද අද්භූතයෙක් කෙනවලු. අද්භූතයෙක් නෙවෙයි ටික්කි වැහි භූතයෙක්ද කොහෙද? අනේ මට නම් බයයි. අනේ ටික්කි අපේ ගෙදරට එයිද දන්නේ නේද? අනේ මට නම් බයයි සුදු අම්මියෝ.
එහෙනම් තාත්තා වෙන්න බෑ. ඒ ආදරේ ෆ්ලයි කරනවනේ. අනේ ඒක තමයි ටිකි මාත් කල්පනා කරේ තාත්තා අද ෆ්ලයිට් එකක් තියෙනවා කියලානේ ගියේ. ටිකි සාලට ඇවිල්ලා දැන් පඩිපෙළ දිගේ උඩට එනවද මන්ද වැහි භූතයා. සුදු අම්මිය ඔයා හිතන්නේ රාත්‍රියට එන අద్භූත මිනිසයා කියලාද? ටික්කි දෙන්නම් වැහි භූතය අපේ ළඟටම ඇවිල්ලා ඉන්නේ. දැන් මොකද අපි කරන්නේ? ඉක්මනට දුවලා එන්න මෙතන හැංගෙමු. ඔයාලා කොහෙද? මං ආවා. කොහොනේ? ඔයාලා මොකද මේ කාමරේට වෙලා කරන්නේ? තාත්තා ඉන්න සුදු අම්මියෝ තාත්තේ. අනේ ඔයානේ. කාලගුණේ හොඳ නැති නිසා ඔක්කොම ෆ්ලයිට්ස් ටික ඩිලේ වෙන්න ගත්තා. ඉතින් මගේ ෆ්ලයිට් එකත් කැන්සල් වුණා. එන ගමන් තිබ්බ එළවලු කඩේ හොඳ එළවලු ටිකක් තිබ්බා. ඕම් මං ගෙනාවා. කතා කරන්නේ නැතුව වැස්සෙම ගෙටාවේ ඕගොල්ලෝ පුදුම කරන්නනේ යන්නේ. ඇයි බය වුනේ? නේ අපි දෙන්න බය වුන්නේ. වැස්සේ හින්දා කම්මැලිකමට අපි දෙන්න පොඩි සෙල්ලමක් කරා නේද ටිකි? ඇත්තම කියනනම් අපි දෙන්න ඒ වෙලාවේ පොඩ්ඩක් බය වෙලා හිටියේ. ඒ වෙලේ ඔයා ආවහම අපි හිතුවා ඔයා වැහි අද්භූතයෙක් කියලා. අම්මෝ. වැහි අද්භූතයෙක්? එයා කළු පාට රේන් කෝට් එකකුත් ඇදලානේ හිටියා. අපිට ඉතින් අඳුරගන්න බැරි වුණා. ඉතින් අපි දෙන්න හොඳටම බය වෙලා කාමරේට දුවලා ගිහිල්ලා හැංගුණා. මාර වැඩක් තමයි වෙලා තියෙන්නේ. ඕන් ඉතින් මං ආයේ ගෙදර ඉන්නකම් වැහි භූතයන්ට නම් ඕගොල්ලෝ බය වෙන්න එපා. Cheers. තිකියා හරි ශක්තිමත් අම්මාතේ වගේ ඇසලෝකුයි පොඩි කට හැඩයයි තඟ වැඩ හරි ගොඩයි හැමනෝ හරි හරි රසයයි